හයි කොහමද ඔයාලට අද මම යනවා ටිකක් දුර ගමනක්. ඉතින් අපේ ගිය වීක් එකේ කැම්පස් එකේ එක්සෑම්ස් තිබ්බ නිසා හරිම ස්ට්‍රෙස් එකේ හිටියේ. ඊට පස්සේ දැන් අපි යනවා ඉන්දියාවට. ඇත්තටම ඉන්දියා යන්නේ අපේ අම්මගේ ආසාවක් තිබ්බා ඩෙල්ලි යන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා තමයි අපි ඩිසයිඩ් කරේ ඉන්දියාව යනවා කියලා. ඉතින් හරිම අමාරුවෙන් කැම්පස් එකේ එක වැටෙන්නේ නැති වෙන්න මේ ඩේට් ටික දාගත්තේ. ඉතින් ෆයිනලි දැන් අපි යන්න හදන්නේ. ඉතින් අපිට ෆ්ලයිට් එක තිබ්බ රාත් 12ට තමයි මේ ෆ්ලයිට් එකට යන්නේ. ඉතින් ෂේප් එකේ කොක්පිට් එකේ වීඩියෝ එකකුත් ගත්තා පේන විදිහට. ඉතින් රාත් 12ට යන නිසා හරිම මහන්සි නිදිත් මතයි. ඉතින් ෆ්ලයිට් එකේ මාර්ම සීතලයි. මට ඇත්තටම බ්ලැන්කට් එකක් ඉල්ල ගන්නත් බැරි වුණා. ඉතින් මේ තමයි අපේ කෑම එක නම් එච්චරම මට සෙට් නැහැ. ලොකුවට තිබ්බේවා. ඉතින් රාත් ෆ්ලයිට් එකේ යද්දි හරියම ලස්සන view එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන චූටි වීඩියෝ ක්ලිප් එකක්. අපි ඊට පස්සේ කොෆි එකක් බිව්වා ඉන්දිරා ගාන්ධි එයාපෝට් එකෙන් බැස්සට පස්සේ. ඉතින් මේ තමයි ඩෙල්ලි. හරිම ලස්සනයි ඇත්තටම එයාපෝට් එකෙන් එළියට ආව ගමන්ම. හරිම මම ඊට කලින් සවුත් ඉන්දියා ගොඩක් ගිහිල්ලා තියෙනවා. නෝර්ත් ආවේ මේ ෆස්ට් ටයිම්. ඉතින් මේ තමයි ඩෙල්ලි. මට ඇත්තටම මේකෙන් එයාපෝට් එකෙන් එළියට දාද්දිම හරිම හොඳ ඉම්ප්‍රෙෂන් එකක් තිබ්බා. ඇත්තටම හරිම ක්ලීන්. හරි ලස්සනයි. මොකද ගොඩක් සවුත් පැත්ත මේ වගේ ගොඩක් ක්ලීන් නැහැ. චෙනයි ඒ වගේ සයිඩ් එක කොහොමත් ඩෙල්ලි වගේ මේ වගේ ක්ලීන් නැහැ. ඒ නිසා හරිම ලස්සනයි. හරිම ක්ලීන් සහ මෙහෙන මිනිස්සු ගොඩක් ඩීසන් සවුත් පැත්තට වඩා. මේ තමයි අපේ ඩ්‍රයිවර්. මෙයා කියන්නේ මෙයා දවස් 9ක් ෆාස්ටිං ඉන්නවා කියලා. ඒගොල්ලන්ගේ මොකද්ද ෆෙස්ටිවල් එකක් තියෙනවා. ඉතින් ඒකට ඒ නිසා අපි දැන් ආවේ කන්න. නමුත් එයා කන්නේ නැහැ. එයා නිදස් ඩේ ෆාස්ටිං නිසා. ගමන් අපි නැවත ඔරෙන්ජ් ජූස් එකක් ගන්න. ඉන්දියාවේ ගොඩක් තැන්වල ෆ්‍රෙෂ් ජූස් තියෙනවා. ඒගොල්ලෝ හදලා දෙනවා. ඉතින් අපි සවුත් පැත්තට යනවට වඩා නෝර්ත් පැත්තේ ජූස් රහ අඩුයි ඇත්තටම. ඊට පස්සේ අපි ආව ඇපල් ගන්න. ඉන්දියාවේ ගොඩක් ඇපල් තියෙනවා. මෙහි ගොඩක් ඇපල් වත්තු තියෙනවා. අපි ප්ලෑන් කරන් ඉන්න ඇපල් වත්තක් බලන්නත් යන්න. ඇත්තටම මෙහි ඇපල් මාරම රසයි. හරිම රසයි. ඉතින් අපි දැන් යන ගමන් චුට්ටක් කකා යන්න ඕනේ කියලා හිතලා දැන් අපි ඇපල් ගත්තා. අපි මේ ශිම්ලා වලට යන ගමන් ඉන්නේ. අපි දැන් කන්න නැවතුවා. මෙහි ගොඩක් තියෙන වෙජිටේරියන් රෙස්ටරන්ට්ස්. එතකොට මමත් ගත්ත වෙජිටේරියන් ඩිෂ් එකක්. මේ තියෙන එක. ඉතින් මෙතන තව ලස්සන එක බඩු තිබ්බා. මට ඇත්තට බලන්න වෙලාවක් නම් තිබ්බේ නැහැ. ඉතින් අපි හොටෙල් එකට ආවට පස්සේ මේ තමයි හොටෙල් එකට පෙනෙන view එක. ඇත්තටම හරිම ලස්සනයි. හයි. ඉතින් ඔහොම තමයි අද දවස ගෙවුනේ. ඇත්තටම අදරියා මහන්සි උදේ ඉඳලාම ෆ්ලයිට් එකෙන් බැස් වෙලා ඉඳලා වාහනේ දවසෙන් 4න් 3ක්ම ගෙවුනේ වාහනේ. මේ එනවා ඉවරයක් නැහැ. ඉතින් අපි හවස දැන් ඉන්නේ ශිම්ලා. දැන් කාලා බීලා චුට්ටක් රෙස්ට් කරන්න ආවා. ඉතින් අපි හෙට හම්බෙමු. Thanks for watching. Bye.